දහරානිපාත වර්ෂාව මැද්දේ වන්නේ මෙහෙයුමේ රණවිරුවෝ කිලිනොච්චිය මුදා ගැනීමේ අවසන් ක්‍රියාන්විතයට පිවිසෙති. මේ පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගන්නවා වන්නේ ක්‍රියාන්විතය පිළිබඳව තොරතුරු වාර්තා කිරීමට ගොස් සිටින අප විශේෂ වාර්තාකරු සමන් කුමාර රාමවික්‍රම. අයිබෝන් රාමා. අයිබෝන් චමින්ද ඔබ කිව්වාසේම අද දවස පුරාම දැවැන්ත වර්ෂාපතනයක් කිලිනොච්චි දිස්ත්‍රික්කයට පතිත වෙනවා. ඒ වගේම මන්නාරමේ ඉඳලම මේ වර්ෂාව නොකරවාම දැන් දින කිහිපයක් තිස්සේම එක දිගටම පවතිනවා. මේ නිසා මේ ප්‍රදේශවල මහා මාර්ග දැඩි මඩගුරු ස්වභාවයකට ලක් වෙනවා. සුළු වැසි තත්ත්වයකට වත් ඒ නිසා ඊටාම දැඩි දුෂ්කරතා මෙල තමයි යුද හමුදාව සිය ඉලක්කය සපුරා ගැනීමේ දැවැන්ත ක්‍රියාන්විතයට එක්ව සිටින්නේ. කිලිනොච්චිය මුදා ගැනීමේ අවසන් සටන් මේ වන විට ඊටාමත්ම දැඩි මුහුණුවරක් ගෙන තිබෙනවා. අක්‍රායන් කුලම් සිට නාචුකුඩා දක්වා වූ LTT ආරක්ෂක බැම්ම වගේම දැවැන්ත ආරක්ෂක බැම්මක් LTT කිලිනොච්චි නගර සීමාවේ සිට කිලෝමීටර් 1කමාරක් මෑතින් ඉදි කර තිබෙන බව පසුගිය සතියේදී අපි ඔබට ප්‍රකාශ කළා. තවමත් එම ආරක්ෂක බැම්ම බිඳ හෙලීමේ දැවැන්ත ක්‍රියාන්විතය අඛණ්ඩව සිදු වෙනවා මෙම වර්ෂාව නොතකා. මේ තමයි යුද හමුදාව දැන් මුහුණ දී තිබෙන අභියෝගය. ඒ වගේම ඒ සඳහා මේ දුෂ්කරතා වලට ඉතාමත්ම නොබියව මුහුණ දෙමින් යුද හමුදාව ක්‍රියා කරන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. වර්ෂාපතනය කොයිතරම් ප්‍රබලද කියනවා නම් අපිට ඔබ වෙත දර්ශන එවන සජීව දර්ශන එවන චන්ද්‍රිකා සංවේදන පද්ධති වලට පවා මෙම අයහපත් කාලගුණ තත්ත්වය බලපාලා තිබෙනවා. කෙසේ නමුත් අප හෙට දවසේදී මේ දර්ශන ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කිලිනොච්චියෙන් ලැබෙන තොරතුරු අනුව LTT මලසිරු 9ක් අද ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන්ගේ මලසිරු 9ක් යුද හමුදාව සොයාගෙන තිබෙනවා. තමත් විශාල පිරිසක් ත්‍රස්තවාදීන් අද එල්ල කළ ප්‍රහාර වලින් තුවාල ලබා තිබෙනවා. ඒ වගේම මියගොස් තිබෙනවා. ඒ වගේම විශ්ව මඩු දක්වා යුද හමුදාව ප්‍රකාශයට පත් කර තිබෙන යුද මුක්ත කලාපයට මේ වන විට කිලිනොච්චියේ සිටින ජනතාව ගමන් කරමින් සිටින බව එහින් ලැබෙන තොරතුරු වල දැක්වෙනවා. බොහොම ස්තුතියි සමන් කුමාර රාමවික්‍රමයි අප සමග සම්බන්ධ වුණේ.